විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා පොදු ප්‍රවාහන පද්ධතියට. ඒක වැදගත් ශාස්ත්‍රය. කරුණු කීපයක් නිසා එකක් ඔබ දන්නවා අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය විශාලයි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට 8 දිනක් වාහන අනතුරු නිසා මිය යනවා. එවනම් අපිට මේ රට මේ විදිහටම යන්න දෙන්න ඕනද? මෙතන වෙන තලයකට ඔසවන්න ඕනද? ඔසවන්න. ඒ නිසා තමයි අපි මාර්ග නීතීන් පිළිබඳව, රීතීන් පිළිබඳව ශක්තිමත්ව ඉන්නේ. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. පොඩි රාජ්‍ය. බස් හිමියන්ට එක රාජ්‍යයක්. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍යයක්. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම හවුස් කරනවා. රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතියේ එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට් මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුවක් හඳුන්වා දී තිබෙනවා ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වලින් විතරක් නෙවෙයි තවත් ආකාර ගණනාවකින් පොදු ප්‍රවාහන වැදගත්. එකක් අපි වගේ කුඩා ආර්ථිකයක් හිමි රටකට වාහන වෙනුවෙන් අපි දරන ඩොලර් වැයබර විශාලයි. ඒ නිසා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි වාර්ෂික වාහන වෙනුවෙන් දරන වැයබර අපිට අඩු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහනේ ශක්තිමත් වී නොතිබීම හේතු කොටගෙන තමන්ට පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා තමන්ගේ පුද්ගලික ආර්ථිකයට ඔරොත්තු නොදෙන වාහනයක් මිලදී ගැනීම සඳහා පෙළඹුමක් තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවොත් අපි පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කරන්න. තුන්වෙනුව විශේෂයෙන්ම අපේ ඇති වී තිබෙන මාර්ග තදබදය. ඔයගොල්ලෝ දන්නවා ලෝකේ දියුණුවේ සම්මත රාජ්‍යයන් විශාල ප්‍රමාණයක වැඩිපුර අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ මාර්ග තදබදය අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ගැනීම. මේ මාර්ග තදබදය නිසා කොච්චර කාලයක් අපත යනවද කොච්චර ධනයක් අපත යනවද? ඒ නිසා කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් කරා අපිට අපි හිතනවා මේ මාර්ග තදබදය අපිට අවම කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ පැත්තෙන් බැලුවොත් පොදු ප්‍රවාහන සේවය වැදගත්. අනෙක් පස්සෙන් බැලුවොත් අපි දන්නවා අපි විතරක් නෙවෙයි ලෝකේ පුරා ඇති වී තිබෙන විශාලතම සංවාදය තමයි මේ පරිසර පද්ධතිය පිළිබඳව ඇති තිබෙන සාකච්ඡාව. නිසා විස සහිත වායු විමෝචනයන්හිදීත් මා හිතනවා අවම කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය, විද්‍යුත් වාහන මේ ආදී ශේෂ්ත්‍රවල අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා මේ සෑම පැත්තෙම බලපුවාම අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට අපේ රට අලුත් තලයකට ඔසවනවා කියලා කියන්නේ මෙන්න මේ තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය ඊටමත් දියුණු කාර්යක්ෂම පහසුකම් සහිත පද්ධතිය බවට අපි වර්ධනය කරන්න. ඒ සඳහා රාජ්‍ය පැත්තෙන් අපි යොමු කළ යුතු ආයෝජනයන් පිළිබඳව අපි කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට ඒ සඳහා ආයෝජනයන්ට අපි දොරටු විවෘත කරන්න ලෑස්ති. එන්න ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම එහිදී අපිට ඉතාමත් වැදගත් අපේ දුම්රිය සේවය අවුරුදු 160කට වඩා පැරණි අපේක්ෂාවක් තියෙනවා. අලුත් විදියකට අපේ දුම්රිය පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය, අපේ දුම්රිය ස්ථාන අලුත් අනන්‍යතාවයකින් බ්‍රෑන්ඩ් කරන්න ඕන කියලා. අලුත් අනන්‍යතාවයකින්. අන්නේ බ්‍රෑන්ඩ් කරනකොට තමයි අපි පළමු පියවරකට අපි තෝරාගෙන තිබෙන්නේ දුම්රිය ස්ථාන 100. එහි තිබෙන පැරණි වටිනාකම්, ඒ ආකර්ෂණය, ඒ විදියටම ආකර්ෂණය කරගන්න ගමන්. හැබැයි වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතාවය සෙපරින්නත් උනා. අපිට පැරණි සාම්ප්‍රදායික දුම්රිය ස්ථානේ පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. එතෙන්ට යනකොට මගියෙකුට අවශ්‍ය කරන අවම පහසුකම් ටිකවත් නැත්නම්, පිරිසිදු භාවයක් නැත්නම්, එතන මනසට සුවයක්, නිදහස් භාවයක් ගෙන දෙන්නේ නැත්නම් අපිට පැරණි වටිනාකම් වලින් පමණක් වැඩක් නැහැ. ඒ නිසා පැරණි වටිනාකම් ආරක්ෂා කරගන්න ගමන් ඒවා අපි කොහොමද මගින්ගේ පහසුකම් සපෙන නව අනන්‍යතාවයන් සහිත දුම්රිය ස්ථාන බවට පරිවර්තනය කරන්න. අපි මේ නිශ්චිත මොහොතට අදාළ ගත්තොත් අන්න ඒක තමයි අපේ අපේක්ෂාව. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශේෂ්ත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තැබිය යුතුයි.